හොඳයි පුතේ. හතරවසර විද්‍යාව සිංහල මාධ්‍ය පන්තියේ අපි යනවා ජලයේ කාර්යයක් නෙමෙයි පුතේ. අම්ල භෂ්ම පාඩමේ අභ්‍යාසය බලන්න. ඔව් ඔය කරන්න කිව්වේ නෑ අය. කරන්න කිව්වේ නෑ නිකන් බලන් ඉන්න කියලා කිව්වේ. හරි. මේ අභ්‍යාසය කරන්න කිව්වේ නෑ බලන් ඉන්න කිව්වා. ඔව්. එහෙම හිතෙන්නේ නෑනේ. රතු පෑන් නෑ. ඔයා බලන් ඉඳලා දාවේ. ඇයි? කරේ නෑනේ. ඒ ඔෂදවත් අභ්‍යාසය කරාද? ඇයි මොනවද හැංගෙන්නේ? අම්ල භෂ්මයේ. ඔයා කරාද? ඔයා කරා. කෙනුල්? අද දැන් දෙවෙනි දවසේ එදාත් එළියට ගියා නේද? අම්ල භෂ්ම කරලාද? අම්මා චුට්ටයිනේ තියෙන්නේ. ඒ බොරු එකක්. අම්ල භෂ්ම පාඩම. ඔයා කරෙත් නේ දැන් කරන හොගාලා. චුට්ටයිනේ කරලා තියෙන්නේ. ඔක්කොම දැන් කරන්න ඕනේ. ඒ කරලේ නෑ වගේ තමයි. ඔන්ලයින් කට්ටිය කරාද? අද ගන්න. ගන්න. බැරි වුණාද? අප්පා කරපු කට්ටියත් කරලා. කරාද? රතු පෑන ගන්න. දැන් හිතින් හිතලා ලියමු. හරි. කලේ නෑ නේද? කලේ නැද්ද ඇත්තට? ඇත්තට කලේ නැද්ද? ඔයා කරා? හරි බලන්න. දෙන්න තපොඩි. ටුට්ටක් කරලා දෙන්න. රතු පෑන ගන්න. පහත ප්‍රශ්න වලට දී ඇති හරි වැරදි දාන්න. දැන් සද්ද ගන්න. කො වෙනු ජහන් ඉන්න අම්ල අඩංගු ද්‍රව්‍ය පමණක් අපි දන්නවා අම්ල කියන්නේ පුතේ ඇඹුල් රහක් තියෙන H ධනායන පිට කරන සංයෝග. බලමු. දෙහි සබන් බෑ සබන් භෂ්ම ලුණු උදාසීනයි වැරදි. කුණු භෂ්මයක් ලුණු උදාසීනයි විනාකිරී අම්ල. විනාකිරී දෙහි සියඹලයි අම්ල උත්තරේ 3. තුන හොඳේ. ටිකක් හම්බුණා. හරි බෑ. ඇයි ඔයාලට කීයද හම්බුනේ ඖෂධ 20000? ඈ? ඇත්තටම 20000ක් කියලා. අවුරුද්දට කීයද හම්බුනේ? අවුරුද්දට කීයද? අර කලින් ගත කරලා. අන්න බෑ. එතකොට ලුණු කියන්නේ උදාසීනයි විනාකිරී අම්ල මේක වෙන්න බෑ උත්තරේ. ඕ චෙනුල් ඉතින් කරෙත් නෑ අහගෙන ඉන්න. රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන්නේ භෂ්මයක් නේ. භෂ්මය මොකද්ද? කුණු දියරේ. රතු ලිට්මස් නිල් කරන්නේ කවුද? භෂ්මයක්. නොකිය අහන්නේ මොකද්ද? භෂ්මය තෝරන්න කියලා. ලුණු කියන්නේ උදාසීනයි, කුණු කියන්නේ භෂ්මයක්, දොඩම් කියන්නේ අම්ලයක්, ජලයේ උදාසීනයි. ඒතර භෂ්මය මොකද්ද? කුණු දියරේ. මොකද රතු ලිට්මස් නිල් පාටට හරවන්නේ වෙන කවුරුත් නෙමෙයි කවුද? භෂ්ම. එහෙම ඇහුවට වැඩක් නැහැ. හරි. 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 සපලේනෝ. හරි. බං 3 4 5 එන්න චූටි ටීචර්. ඒ අයියෝ. ටීචර්ස්ලා බෑ කියන ටක් ගාලා එන්නේ ඉතින්. යටින් එන්න. අම්මෝ එපා එදාවේ කොන්ද කඩාවනේ. විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශකයක් වන්නේ. ළමයි. ළමයි බලන්න. මට උත්තරයක් කියන්න. සිද්ධාන්ත. උත්තරේ කියන්න. මං එනවා වෙන කෙනෙක්ට දෙන්න.
සනුනි කියන්න මට තුන්වෙනි එකට උත්තරේ. මිතයිල් ඔරෙන්ජ්. ඔව් බලමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ මිතිල් ඔරෙන්ජ් අපි වගුවෙත් ගන්න මිතිල් ඔරෙන්ජ් ඒක දර්ශකයක් සල්ෆියුරික් අම්ලය නැහැ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ එතකොට අපිට උත්තරේ වෙන්නේ මිතිල් ඔරෙන්ජ් ඊළඟට උන් තුන්වෙනි චූටි යනවා. විතරයි කරේ විද්‍යාගාරයේ භාවිත කරන pH කඩදාසි වල වර්ණය කුමක්ද? ෆිසිකල් ඉන්න කෙනකින් අහන්න. කියන්නකෝ එනවා. pH කඩදාසි වල වර්ණය කහ නිලුත් නෙමෙයි රතුත් නෙමෙයි දවුන් නෙමෙයි කහ. ඔව් පොඩි ඕම ඉන්නේ පොඩි වැඩක් ගන්න තියෙනවා වගේ ඕම පොඩි වැඩක් ගන්න ඕම ඉන්නේ හරි ඈ ඔව් හරි බලන්න පහ තේරුන්නේ නැද්ද ඕම ඉන්න පොඩ්ඩක් හරි බලන්න විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශකයක් වන්නේ මොකද්ද මීතයිල් ඔරෙන්ජ් කියන්නේ මෙතිල් ඔරෙන්ජ්ම තමයි උත්තරේ 2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දර්ශකයක් නෙමෙයි භස්මයක් මේක භස්මයක් මේක අම්ලයක් දර්ශක කියන්නේ මොනවද අම්ල භස්ම හඳුනගන්න යොදා ගන්න පාට වෙනස් වෙන ಜಾති වලට මේ මෙතිල් ඔරෙන්ජ් විද්‍යාගාරයේ භාවිතා කරන pH කඩදාසි වල වර්ණය කොහමද කහ එන්න නැත්තම් ඔව් එන්න ඉතින් ඩග්ග ඔයා රිසලි එන්න ඔය අතින් ඔයත් ඕනේ එන්න හිට ගන්න නෑ පොඩි පොත ඕනේ ආප බුලට් ටික තියලා එනවා හරි බලන්න විද්‍යාගාරයේ පාවිච්චි කරන pH කඩදාසියේ පාට මොකද්ද නේ මොන පාටද කහ පාට ෆිනොප්තලීන් අපි දානවා භස්මයකට මොන පාටද ෆිනොප්තලීන් එන්න ඔන්න ෆිනොප්තලීන් එනවා හරි මේ ඉන්නේ අමාත් කහ පාටයි අමතුණා මේ ඉන්නේ ෆිනොප්තලීන් හරි රෝස පාටයි හරි ඊට ඉස්සෙල්ලිව කියන්න දෙයක් නැහැ සර් මම දෙකිට ගත්තා ඉවරයි. ආ ඔය එකත් මට අමතුණා මං නැගින්නේ කහ පාටයි සර් ජයක ඒත් කමන්නේ හරි සර් ජයක ආච්චි එකක් තියෙනවා pH කඩදාසි හරි බලන්න එතකොට මට කියන්න බලන්න මේ ෆිනොප්තලින් දැම්මහම රෝස පාට වෙන්නේ මොනවද මම භස්මද අම්ලද උදාසීනේවද අනේ පාඩම් කළා නෑ භස්ම එහෙනම් නොකිය අහන්නේ මොකද්ද භස්මයක් තෝරන්න කියලා නොකිය අහන්නේ නොකිය වටින් ගොඩින් අහන්නේ මොකද්ද භස්මය මොකද්ද කියලා මොකද්ද භස්මය ඈ සෙනුල භස්මය මොකද්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අම්ලේ නෙමෙයි බා ඔව් මේක නම් හොයන්න දෙන්නේ අම්ලේ උත්තරේ 2 හරිද යතුලි හරි ලකුණු පහෙන් දාගන්න chat එකේ දාන්න පහෙන් කීයද කියලා අවංකවම පහෙන් ලකුණු ගන්න දාන්න ඒ කනාවට එලියන්න බෑ chat එකේ දාන්නකෝ 3යි 5යි 5යි 4යි මං උත්තර ගන්න
හරි බලන්න. NO2 කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඔව්. රතු පෑන ගන්න. අම්ල භෂ්ම හා උදාසීන ගුණ පෙන්වන ද්‍රාවණ තුනක් ABC ලෙස නම් කළ බඳුන් තුනකට දමා ඇත. එක් දෙන්න විනාඩියකින්. එක් ද්‍රාවණයට නිල් හා රතු ලිට්මස් දැමූ විට ලැබෙන වර්ණ පහත වගුවේ දැක්වේ. ඇයි? එන්න. right. බෑ. නිල් ලිට්මස් දැම්මහම A ද්‍රාවණය නිල් පාටයි. B ද්‍රාවණය නිල් පාටයි. C රතු පාටයි. මේක හොඳට හිතන්න වෙනවා හැබැයි ඈ. හරි. ආම්ලික ගුණ පෙන්වන හරි. නිල් ලිට්මස් දැමූ විට හොඳට අහන් ඉන්න. අපි මේක මෙතනින්ම වෙන් කරගමුද? අහන් ඉන්න. දැන් ඒගොල්ලෝ අහන්නේ ආම්ලික ගුණ පෙන්වන ඒවා, බාෂ්මීක ගුණ පෙන්වන ඒවා, ඔහොම ඒවානේ අහන්නේ පුතේ. බලන්න. එන්න. ඔයාගෙන් මම ප්‍රශ්න අහන්න එන්න බෑ. මං අහන්නේ ප්‍රශ්න. ඔයා තමයි ගෝලයා. මේ කවුද කොටුවේ මොනවද? බඩු කරන මාළු කරන මේක අහන් ඉන්නවා. එන්න. පොන්ද කැඩේ. ආරෙන් එන්න. උත්තර කියන්න හොම්බේ මං කියන්නේ. නෑ. අහන්නකෝ. සද්ද ගන්න එපා බලන් ඉන්න. බෑ කටපාඩම් කරන්න. බෑ. ඔය චෙනුල් එන්න. බෑ ඔයත් එන්න. එක්කෙනෙක් ආවට කමක් නැහැ. හරි බලන්න. අංගි. අහන්නත්. බලන්න නිල් අපි දන්නවා නිල් ලිට්මස්, රතු ලිට්මස්, අම්ලත් එක්ක පාට කොහොමද? අම්ලත් එක්ක පාට දෙකම ආම්ලත් එක්ක දෙකම දෙපැත්ත දෙක. අම්ල දෙන්නම අම්ලත් එක්ක මොන පාටද වෙන්නේ? රතු පාට. ආම්ලත් එක්ක රතු බස්මත් නිල්. අම්ලත් එක්ක දෙන්නම රතු පාටයි, බස්මත් එක්ක නිල් පාටයි. උදාසීනියවත් එක්ක පාට වෙනසක් වෙනවද? නෑ අපි හොයමු එන්න බෑ. නිල් ඉන්නේ නිල් ලිට්මස් දැම්මහම ඒ ද්‍රාවණය නිල් පාටයි. එතකොට භෂ්මයක් වෙන්නත් පුළුවන්, තා මොකද්ද වෙන්න පුළුවන්? උදාසීන වෙන්නත් පුළුවන්. රතු ලිට්මස් දැම්මහම රතු පාටයි. ඒ කියන්නේ නිල් දැම්මත් නිල් පාටයි, රතු දැම්මත් රතු පාටයි. ඒ මොකද්ද? උදාසි. ඊළඟ ඔයා කරන්නේ හරියට ඔයා වගේ යා. පී කරන්න බෑ. ඒ වගේ මම කිව්වා කියන්නේ. ඒ කිව්වම බී එක කොපි හොයාගන්න කියන්නේ. පීජාවනේ නිල් ලිට්මසුත් නිල් පාටයි, රතු ලිට්මසුත් රතු නිල් පාටයි. එතකොට ඒ මොකද්ද? භෂ්මද අම්ලද උදාසීනද? භෂ්ම. ඔව් නිල් පාට ඉන්නේ භෂ්මවල. තී ද්‍රාවණය. නිල් ලිට්මසුත් රතු ලිට්මසුත් දෙකම රතු පාට වෙන්නේ අම්ල. ඒක ඉතින් මේක උදාසීන, මේක භෂ්ම, මේක අම්ල. ප්‍රශ්න වලට උත්තර ටික කියලා. ප්‍රශ්න කියන්න. ආම්ලික ගුණය පෙන්වන ද්‍රාවණය කුමක්ද? මං අහන්නේ කියන උත්තර දෙන්න. කවින් කියන්න මට පළවෙනි එකට උත්තරය. ආම්ලික ගුණ පෙන්වන ද්‍රාවණය කුමක්ද? උත්තරයක් නැති බව අපිට පෙනී යනවා. මම වෙන කෙනෙක්ගෙන් අසන්නම්. එහෙනම් යසලි කියන්නකෝ ඒකට උත්තරේ. යසලි කියන්න. ඔව්. විදුලි කියන්නකෝ එහෙනම් උත්තරේ.
තාම ඉන්නවා. එයායිද උත්තරේ දුන්නේ නැත්තේ? කියන්නේ අයන විදුලි කියන්නකෝ. සීද්‍රාවණය ඔව් අපි කිව්වට කලින් නිල් ලිට්මසුයි රතු පාට කරන්නේ අම්ල වල කියලා. එතකොට සී ද්‍රාවණය එන්නේ. දෙවැනි එක භාෂ්මික ගුණ පෙන්වන ද්‍රාවණය කුමක්ද? ලිතුලි කියන්න. කියන්න ඕනේ සර්. එහෙනම් සඳනු කියන්නකෝ. B භාෂ්මික ගුණ. ඔව්. නිල් ලිට්මසුයි රතු ලිට්මසුයි නිල් පාට කරන්නේ භාෂ්ම. එතකොට උත්තරේ B ද්‍රාවණය. තුන්වෙනි එක උදාසීන ගුණ පෙන්වන ද්‍රාවණය කුමක්ද? දහම්සා. ඒකට උත්තරේ ඒ ද්‍රාවණ ඒ ද්‍රාවණය. නිල් ලිට්මස් උදාසීන වලට දැම්මම නිල් පාට. ඒ පාටමයි. රතු ලිට්මස් උදාසීන වලට දැම්මම රතු පාටයි. ඒ පාටමයි. එතකොට උත්තරේ ඒ ද්‍රාවණය. හතරවෙනි එක එක් භාජනයේ තිබූ ජලය තිබූ වාචනය නම් කර තිබූ ඉංග්‍රීසි අකුරු කුමක්ද? එක් වාජනයේ තිබූ එක් වාදනයක තිබුණේ එක් වාජනයකට තිබුණේ ජලය. හරි. ඒ හතරවෙනි එකට උයිදු කියන්න බලන්න උත්තරේ. මේ ජලය උදාසීන ද්‍රව්‍යයක් මේ ජලය කියන්නේ. එතකොට ඒ ද්‍රාවණය. හරි අතරේ හරි වයිස් එක කරන්න අංගෙන් බෑ එතකොට අංගින් කො පේනින් කට්ටිය කට්ටක උත්තර දෙන්න ඕනේ හැමෝම බෑ දැන් අපි දන්නවා දර්ශක මොකක් දැම්මත් දෙකක් තිබ්බහම ඇති නිල් දැම්මහම වෙනසක් වුන්නේ නැහැ රතු දැම්මහම වෙනසක් වුන්නේ නැහැ එහෙනම් කවුද මෙයා උදා සීනයි මොකද උදා සීනය දර්ශකත් එක්ක පාට වෙනස් වෙනවද නැහැ මොකද කන්නේ ඊට පස්සේ B ද්‍රාවණයට නිල් ලිට්මස් දැම්මහම නිල් පාටයි. එහෙනම් උදාසීන වෙන්නත් පුළුවන්, භාෂ්මයක් වෙන්නත් පුළුවන්. රතු ලිට්මස් දාපු ගමන් නිල් පාට වුණා කියන්නේ ෂුවර් එකටම භාෂ්මයක්. ඊට පස්සේ නිල් ලිට්මස් දාපු ගමන් රතු වුණා කියන්නේ බලන් දෙන්නේ අම්ලයක්. එහෙනම් උත්තර ටික හම්බුණානේ. ඊට පස්සේ කියනවා දහම්සා මොකද්ද? එකක තිබ්බේ ජලයලු ජලය මොකද්ද කියලා අහනවා. ජලය කියන්නේ උදාසීනයි. උදාසීන තිබ්බේ එකයි එහෙනම් මොකද්ද? ඒ ද්‍රාවණය. අයි අච්චර. එතකොට A කියන්නේ උදාසීනයි, B කියන්නේ භාෂ්මයක්, C කියන්නේ අම්ලයක්. ආම්ලික ගුණ පෙන්වන්නේ C. භාෂ්මීය ගුණ පෙන්වන්නේ B. උදාසීන ගුණ පෙන්වන්නේ A. ජලය කියන්නේ මොකද්ද? A. උදාසීන. thank you පුතේ. වැඩියෙන් වතුරම ලැබෙන්න ඕන. right. හරි බලන්න. ටක්. හරි. right අපි යමු අලුත් පාඩම් කරන්න. මේ ආය අභ්‍යාසය කරේ නැත්නම් දත් ගලවනවා ඈ. ඔය දැන් නේ කරේ. ඇහුණා? දත් කීයක් තියෙනවද? 15ක් විතර තියෙනවා නේ. අභ්‍යාස 15ක් නොකර හිටිය හැකි. දත් 15ක් තියෙනවා. එකෙක් ගලව. දන්නේ නැහැ බලන්න. 32ක් තියෙන වැඩි හිටියෝන්ගේ. ඕගලන්ගේ ඇත්තේ 20 ගානක්. ගණන් කළ යකෝ දත්ති ගණන් කරනවා ගෙදර ඉන්න ගමන් බැයිද? දැන් ගණන් කරනවා. ගණන් කරලා තියාගන්න හදිස්සි එකක් හරි ගිලුනොත් දන්නවා ගිලුණා කියලා. එහෙම ගිලෙන්නේ නැහැ බලන්න. ඈ? දතක් ගිලුනොත් ගන්නෙ කොහමද? පහුදාට ගන්න තියෙන්නේ. හයි කරන්න බෑනේ. ගිල්ලට අවුලන්නේ ආවද? ගිල්ලට අවුලන්නේ නැහැ සර් දිරනවනේ. දිරන්නේ නැහැ. දත නම් දිරයිද දන්නේ. දිරන එකක් නැහැ. හරි. බලන්න අපි යන් එන අනිකට.